කොල්ලනේ උඹලට පාරේ රේස් පදින්න හිතෙනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලපන්. මොකද ඒක ඔයගොල්ලන්ට වැදගත් වෙයි. එතකොට දැන් මගේ විෂන් එක මත මගේ ස්ට්‍රෙන්ත් වීක්නසස් වෙනස් වෙනවා. දැන් මට තියෙනවා පොඩි විෂන් එකක්. එන්න රට යන්න. අන්න එතකොට මගේ තියෙන ස්ට්‍රෙන්ත් වීක්නසස් උයි මට තව එකක් තියෙනවා සිහිනයක් මට යන්න ඕනේ අනුරාධපුරේ. දැන් ඔය විෂන් දෙකක්නේ ඩ්‍රීම්ස් දෙකක්. ඔය ඩ්‍රීම් දෙක මත රසික අපේ ස්ට්‍රෙන්ත් වෙනස් වෙනවා. අනුරාධපුරේ යන්න මගේ තියෙන ස්ට්‍රෙන්ත් මොනවද? ඔන්න මට සිංහල කතා කරන්න පුළුවන්. රයිට් ඔන්න මට ඩ්‍රයිවිං පුළුවන්. ඉන්දියාවට යන්න ඕනේ රට යන්න ඕනේ. එතකොට මගේ මොනවද ස්ට්‍රෙන්ත් තියෙන්න ඕනේ? ඉංග්‍රීසි තියෙන්න ඕනේ මට. ඒක දැන් තියෙනවා නම් ස්ට්‍රෙන්ත් එක නැත්තම් ඒක වීක්නස් එකක් වැටෙනවා. හැබැයි අනුරාධපුරේ යනවා නම් ඉංග්‍රීසි පුළුවන් කියන එක වීක්නස් එකට වැටෙන්නේ නැහැ. මොකද මගේ අර සිහිනයට යන්න ඒක මගේ මට ආදල නැහැ. දැන් මට પાස්පෝර්ට් එකක් ඕනි කියන එක. ඒ තියෙනවද නැද්ද කියන එක වැදගත් වෙන්නේ මගේ සිහිනේ මත තමයි. මම රට යන එක නම් සීනේ પાස්පෝර්ට් එකක් තියෙනවා නම් ඒක ස්ට්‍රෙන්ත් එකක් වෙනවා. නැත්තම් වීක්නස් එකක් වෙනවා. ඉතින් මට මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියන්න ඕනුනේ බ්‍රදර්. ඕගොල්ලොන්ට සිහිනයක් නැති නිසා තමයි ඕගොල්ලෝ මේ අනවශ්‍ය රිස්ක් එකක් අරන් තව මිනිසුන්ගේ ජීවිත අවදානමේ දාලා මේ වගේ රේස් පදින්නේ. මොකද ඕගොල්ලොන්ට ඩ්‍රීම් එකක් තියෙනවා. ඕගොල්ලොන්ට විෂන් එකක් තියෙනවා නම් ඔගොල්ලොන් කවදාවත් ඔගොල්ලොන්ගේ ජීවිතේ නැති කරගන්නේ නැහැ. ජීවිතේ පරදුවට තියලා ওই වගේ දෙයක් කරන්න නම් ඔයාලට ඔයාලගේ ජීවිතේ වටිනාකමක් නැහැ කියන වීක්නස් එක තියෙනවා. ඒක නිසා හැමතිස්සෙම ඔයගොල්ලෝ ඩ්‍රීම් එකක් හදාගන්න. දැන් මගේ ඩ්‍රීම් එක තමයි මේ මංගාවක් තියෙන බජට් බයික් එක ඇඩ්වෙන්චර් බයික් එකක් විදිහට මොඩිෆයි කරන එක. ඉතින් මම ඒකට සල්ලි හොයන්න ඕනේ. ඒකට මම වැඩිපුර මහන්සි වෙන්න ඕනේ. එතකොට මම කන්ටෙන්ට් හදන්න ඒකට අයිඩියාස් ගන්න ඕනේ. ඒක රිසර්ච් කරන්න ඕනේ. කලින් කරපු අයගේ වීඩියෝස් බලන්න ඕනේ. ඊට පස්සේ වීඩියෝ රෙකෝඩ් කරන්න ටයිම් එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ වීඩියෝ රෙකෝඩ් කරලා ඒක එඩිට් කරන්න ඕනේ. ඒක මිනිසුන්ට දැනෙන විදිහට මේවා කරන්න ඕනේ. ඒකට ටයිම් එක හොයාගන්න ඕනේ. ওই වගේ ඕගොල්ලන්ට ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඕගොල්ලන්ට විෂන් එකක් තියෙනවා නම් ඕගොල්ලෝ මේ වගේ කිසිම පළක් නැති රිස්ක් එකක් අරගන්නේ නැහැ. ඒක නිසා කොල්ලනේ Tamanට කියලා හීනයක් හදාගන්න, Tamanට කියලා පැෂන් එකක්, විෂන් එකක් ඕගොල්ලෝ හදාගන්න. අන්න ඒක වෙනුවෙන් වැඩ කරන්න. අන්න එදාට ඕගොල්ලොන්ට මේ වගේ මෝඩ වැඩ, ගොන් වැඩ කරන්න හිතෙන්නේ නැහැ. අනිත් මිනිසුන්ගේ ජීවිතවලට හානියක් වෙන්නේ නැහැ. උඹලට රේස් පදින්න ඕන නම් ඵලයන් කටුකුරුන්දර ගිහිල්ලා දාලා දෙන්න පොතර පොත නෙමේ මේ මොලේට මොලේ හරි දාලා කමන්නේ නැහැ. ට්‍රැක් එක ඇතුලේ රේස් පැදපන්. මේක ඇතුලේ ගොනෙක් වගේ රේස් පදින්න ලෑස්ති වෙන්න එපා.